මෙච්චර කල්වා WhatsApp පාවිච්චි කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, සාමාන්‍ය කෙනෙක්ට ලේසියෙන්ම හොයාගන්න බැරි වෙන විදිහට ඩෙවලොපර්ස්ලා හංගලා තියෙන දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාටම තේරෙයි මෙච්චර කල් ඔයාට කොච්චර දේවල් මිස් වෙලාද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු WhatsApp එක ඇතුලේ හැංගිලා තියෙන කිසිම කෙනෙක් ඔයාට නොකියුව සුපිරි වැඩ කැලි 8ක් ගැන. ඉතින් පළවෙනි එක තමයි දැන් අපිට පුළුවන් WhatsApp එක ඇතුළේදී තප්පර කීපයක් ඇතුළත AI ස්ටිකර් එකක් ජෙනරේට් කරගන්න. මේකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා කාගේ හරි chat එකකට යන්න. ඊට පස්සේ මෙන්න මේ ස්ටිකර් icon එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන search icon එක දෙන්න. දැන් ඔයාට පුළුවන් මෙතනදී ඔයාට අවශ්‍ය කරන ස්ටිකර් එක search කරගන්න. උදාහරණයක් විදිහට මම මෙතන good morning baby කියලා ටයිප් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ටයිප් කරපු ටෙක්ස්ට් එකට අනුව ලස්සන ස්ටිකර් සෙට් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. දැන් අපිට මෙතනින් කැමති ස්ටිකර් එකක් සිලෙක්ට් කරලා කැමති කෙනෙක්ට යවන්න පුළුවන්. තවත් උදාහරණයක් විදිහට මම මෙතන ටයිප් කරගන්නවා hi කමල් කියලා සිංහලෙන්. දැන් ඔයාලට පේනවා ඇති අපි සිංහලෙන් ටයිප් කරපු ටෙක්ස්ට් එකට අනුව ලස්සන ස්ටිකර් සෙට් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ පීච් එක WhatsApp එකට ඇවිල්ලා ගොඩක් කල් වෙනවා. ඒ වගේම ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් දෙවෙනි එක තමයි සමහර අය ඉන්නවා අපේ නම්බර් එක කිසිම වෙලාවක එයාලා සේව් කරගන්නේ නැහැ. ඉතින් ඒ වගේ අයට අපි දාන ස්ටේටස් කිසිම වෙලාවක පේන්නේ නැහැ. ඉතින් දැන් මම කියන විදිහට ස්ටේටස් දානවා නම් ඔයාගේ නම්බර් එක සේව් කරලා නැති අයටත් ඔයාගේ ස්ටේටස් පේන විදිහට දාන්න පුළුවන්. මේකට ඔයා මුලින්ම මෙතන තියෙන අප්ඩේට්ස් ටැබ් එකට එන්න. දැන් ඔයාට දාන්න අවශ්‍ය ස්ටේටස් එක සිලෙක්ට් කරගන්න. දැන් ඔයාට පුළුවන් මෙන්න මේ ඇට් අයිකන් එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ස්ටේටස් එක පෙන්වන්න ඕනි කෙනාගේ නම්බර් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන හරි ලකුණ දෙන්න. දැන් ඔයාට පුළුවන් මේ ස්ටේටස් එක සාමාන්‍ය විදිහට පබ්ලිෂ් කරන්න. ඉතින් ඔයා මේ විදිහට ස්ටේටස් දානවා නම් ඒ අදාළ කෙනා අපේ නම්බර් එක සේව් කරගෙන හිටියත් නැතත් එයාලට අපේ ස්ටේටස් එක පෙන්නනවා. ඒ වගේම එයාගේ නම්බර් එකට අපි ස්ටේටස් එකක් දැම්ම කියලා නොටිෆිකේෂන් එකක් යනවා. අපි ස්ටේටස් එකක් දාලා කියලා chat එකෙත් මේ විදිහට පෙන්නනවා. එයාට ඒක ටැප් කරලා අපේ ස්ටේටස් එක බලන්න පුළුවන්. ඉතින් අපේ තුන්වෙනි එක තමයි අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි WhatsApp call recording කරන්න අපිට හැකියාවක් නැතිවීම. ඉතින් අපිට Play Store එකේ තියෙන කිසිම app එකකින් WhatsApp call record කරන්න බෑ. WhatsApp ලගේ end to end encryption තියෙන නිසා. හැබැයි දැන් මම කියන විදිහට ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාට එන calls automatically record වෙන විදිහට හදාගන්න. මේ හරහා දෙන්නගෙම කටහඬ පැහැදිලිව රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ පීච් එක WhatsApp එකට ලබා ගන්න ඔයාට පොඩි ඇප්ලිකේෂන් එකක් අවශ්‍ය වෙනවා. ඔයා Play Store එකට ගිහිල්ලා මෙන්න මේ Cube ACR app එක download කරගන්න ඕනි. ඉතින් මෙතන ඉඳලා මේ steps ටික ඔයා හරියටම බලන්න. දැන් ඔයා download කරගත්ත app එක මෙතනින් open කරගන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම නිවැරදිව මේ ඉල්ලන permission ටික allow කරගන්න. කිසිම වෙලාවක මේ පහළ තියෙන don't allow කියන එක දෙන්න එපා. දැන් මේ වගේ option දෙකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මේක උඩ තියෙන කතිර ලකුණ click කරලා skip කරගන්න. දැන් ඔයා මෙන්න මේ install help කියන එක දෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට වෙබ් පේජ් එකකට එනවා. මෙතනින් ඔයා පොඩි help APK එකක් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. නැත්නම් call recording වැඩ කරන්නේ නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක Samsung ෆෝන් එකක් නම් Galaxy Store එක හරහා මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ෆෝන් එක Huawei ෆෝන් එකක් නම් App Gallery එක හරහා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ෆෝන් එක වෙනත් බ්‍රෑන්ඩ් එකක් නම් download help APK එක හරහා මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එක Samsung ෆෝන් එකක් නිසා මේ උඩම තියෙන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ app එක මෙතනින් මම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේ app එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ app එක ඔයා ඕපන් කරගන්න. ඊට පස්සේ නිවැරදිව permission ටික allow කරගන්න. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි. ඉතින් දැන් ඉඳලා ඔයා කතා කරන හැම දෙයක්ම මෙන්න මේ අපි ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරපු ACR app එකේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ රෙකෝඩ් වෙනවා. මම ඔයාලට දැන් කෝල් එකක් අරගෙනත් පෙන්නන්නම්. දැන් මම මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත ACR app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රෙකෝඩින් වෙලා තියෙනවා පෙන්නනවා. මේ කටහඬ විතරක් නෙවෙයි දෙපැත්තෙම ඉන්න අයගේ කටහඬවල් දෙකම පැහැදිලිව මෙතන රෙකෝඩ් වෙනවා. ඉතින් හතරවෙනි එක තමයි අපිට තවමත් කිසිම ක්‍රමයක් නැහැ ෆොටෝස් වීඩියෝස් ලොක් කරලා පාස්වර්ඩ් දාලා යවන්න. ඉතින් දැන් මම කියන විදිහට ඔයාලට පුළුවන් පාස්වර්ඩ් එකක් දාලා ඕනම ෆොටෝ එකක් වීඩියෝ එකක් ඒ වගේම ෆයිල් එකක් සෙන්ඩ් කරන්න. මේකට ඔයා මුලින්ම ඔයාගේ ෆයිල් මැනේජර් app එක ඕපන් කරගන්න. ඊට පස්සේ සෙන්ඩ් කරන්න ඕන ෆයිල් එක තියෙන ලොකේෂන් එකට එන්න. දැන් අදාළ ෆයිල් එක උඩ ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න. දැන් මෙතන තියෙන more කියන ඔප්ෂන් එක දෙන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ කම්ප්‍රෙස් කියලා හෝ ශිප් ෆයිල් කියලා බලාගන්න පුළුවන්. දැන්වා ඒ ඔප්ෂන් එක දෙන්න. දැන් මෙතන ප්‍රොටෙක්ට් විත් පාස්වර්ඩ් කියන එකට මෙන්න මේ ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතනට ඔයා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ කම්ප්‍රෙස් කියන එක දෙන්න. ඉතින් දැන් මේ ෆොටෝ එක ලොක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් අපිට මේ ෆයිල් එක යවන්න ඕනි කෙනාගේ chat එක ඕපන් කරලා ඊට පස්සේ ડોකියුමන්ට් ඔප්ෂන් එක හරහා මේ ෆයිල් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ෆයිල් එක සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් එක ලැබෙන කෙනාට පාස්වර්ඩ් එක නැතුව කිසිම වෙලාවක ෆයිල් එක ඕපන් කරන්න බෑ. ඔයා කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා පාස්වර්ඩ් එක කිව්වොත් විතරයි එයාට මේ ෆයිල් එක ඕපන් කරන්න පුළුවන්. ඉතින් පස්වෙනි ඔප්ෂන් එක තමයි දැන් ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp යාළුවෝ ෆෝල්ඩර්ස් වලට බෙදලා පිළිවෙලට හදාගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදියට ලස්සනට මගේ යාළුවෝ කැටගරිස් වලට බෙදලා හදාගෙන තියෙනවා. මේ විදියට හදාගන්නවා නම් chat access කරන්න ලේසි වගේම පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් මේක කරන්න හරිම ලේසි. මුලින්ම ඔයා මෙන්න මේ plus icon එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට කැමති නමක් දෙන්න. මෙතනට ඉංග්‍රීසි වලින් වගේම සිංහලෙන් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ විදියට යාළුවෝ කියලා දීලා පහළ තියෙන add people ලෝ group කියන එක දීලා යාළුවෝ ටිකක් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පිළිවෙලට අපි ඇඩ් කරගත්ත ලිස්ට් එක තියෙනවා. ඉතින් දැන් මම මෙතන යාළුවෝ කියන එකට ගියොත් මගේ යාළුවන්ගේ contacts විතරයි පෙන්වන්නේ. ඒ වගේම family කියන එකට ගියොත් අපේ family එකේ ඉන්න අයගේ contacts විතරයි පෙන්වන්නේ. ඉතින් අනවශ්‍ය chat 100 ගාණක් අතරින් හොය ඉන්න නැතුව අපිට එක ක්ලික් එකකින් අපිට අවශ්‍ය කරන ලිස්ට් එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් අපේ 6 වෙනි එක තමයි WhatsApp එක ඇතුළේදී අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එකවර යාළුවෝ කිහිප දෙනෙකුට ෆොටෝ එකක් වීඩියෝ එකක් ෂෙයා කරන්න කිසිම විදියක් නැහැ. එක්කෙනෙකුට යවලා ඒක ෆෝවර්ඩ් කරන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. එහෙම කරාම ෆෝවර්ඩ් කියලාත් පෙන්නනවා. ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඔයාලට දැන් පුළුවන් මේ උඩම තියෙන කැමරා අයිකන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට යවන්න ඕනි ෆොටෝ එක හෝ වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මේ හරි ලකුණු දුන්නම ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකට වැටෙනවා. මෙතනින් ඔයාලට මැසේජ් එක යවන්න ඕනි කන්ටැක්ට් ටික සිලෙක්ට් කරලා එකවර මේ ෆොටෝ එක කිහිප දෙනෙකුට අපිට යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ගොඩක් පහසුවෙන් එකවර ගොඩක් අයට ඕනම දෙයක් සෙන්ඩ් කරන්න. ඒ වගේම තමයි අපිට view one speech එක හරහාත් මේ විදිහට කීප දෙනෙකුට ෆොටෝ එකක් වීඩියෝ එකක් යවන්න පුළුවන්. මෙතන තියෙන මේ view one select කරලා ඔයාලට ෆොටෝ සහ වීඩියෝස් යවන්න පුළුවන්. එතකොට හැමෝටම යන්නේ එකපාරක් විතරක් බලන්න පුළුවන් ෆොටෝ එකක් විදිහට. ඉතින් අපේ 7 වෙනි එක තමයි WhatsApp පාවිච්චි කරන අයගෙන් ගොඩක් අය නොදන්න ෆීචර් එකක් තමයි මෙන්න මේ mark as unread කියන ෆීචර් එක. ඉතින් ඔයාට ආපු ඔයා බලපු chat එකක් උඩ ටික වෙලාවක් ටච් කරගෙන ඉඳලා මෙන්න මේ උඩ තියෙන dots තුන දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන mark as read කියන option එක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මේ option එක දුන්නොත් ඔයා open කරපු අදාළ chat එක ඉස්සරින් කොළ පාට ලොකු dot එකක් වැටෙනවා. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට අපිට වැදගත් සමහර මැසේජ් ආවහම අපි ඒක බලනවා. හැබැයි අපි ඒ වෙලාවේ ටිකක් බිසි නම් අපිට රිප්ලයි කරන්න බැරි වෙන්න chance එක ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පස්සේ රිප්ලයි කරන්න මතක් වෙන්න තමයි අපි මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා පස්සේ වෙලාවක මේ WhatsApp එකට ආපු ගමන් මේ කොළ පාට ලකුණු දැක්කම ඔයාට මතක් වෙනවා මේ chat එකට ඔයා රිප්ලයි කරන්න ඕනි කියලා. ඉතින් අපේ 8 වෙනි එක තමයි දැන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන ඕනම වීඩියෝ එකක් ඇනිමේෂන් ස්ටිකර් එකක් කරගන්න. මේකට ඔයා කැමති chat එකක් ඕපන් කරගෙන මෙන්න මේ ස්ටිකර් අයිකන් එක දෙන්න. දැන් මේ create කියන option එක දීලා ඔයාට පුළුවන් ඔයාගේ gallery එකෙන් කැමති වීඩියෝ එකක් select කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් වීඩියෝ එක ස්ටිකර් එකට එන්න ඕනි කොටස select කරගන්න. මෙතනදී අපිට මේක ප්ලේ කරලත් බලන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේ done කියන option එක දීලා මේක කෙලින්ම ස්ටිකර් එකක් විදියට send කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්ටිකර් එක ඔයාගේ WhatsApp එකට save කරගන්නත් පුළුවන්. මේ අලුත් WhatsApp tricks ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලා වැඩියෙන්ම කැමති වුණ trick එක මොකක්ද කියලා පල්ලෙන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ළඟින්ම තියෙන bell icon එක click කරන්න.